දවසක් ඉතින් සුපුරුදු පරිදි කාලයකට පස්සේ ඔයගොල්ලෝ හම්බෙන්නා වීඩියෝ එකකින්. ඉතින් මේ අද ආවෙත් අපේ ගෙවතු වගාවේ ආරම්භය සම්තුහන් කරලා තියෙන. ඉතින් ගෙවත්තේ වටේ ගිහිල්ලා කොහොමද මේ ගෙවතු වගාවේ තත්ති කියලා බලා ගන්නයි තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි ගිහිල්ලා බලමු කොහොමද ගෙවත්තේ වගාවේ තත්ත්වය කියලා. ඉතින් ඔය තියෙන්නේ මේ පොර කවරවල ඉඳගෙන මේ පතෝල වලින් තමයි අපේ ගෙවත්තේ ගමන ආරම්භ කරන්නේ. ඉතින් පැල 3-4ක් තියෙනවා කියන්නේ ගෙවත් එක පතෝල වලින් සුවම්පෝෂිත වෙන්න පුළුවන්. අපේ හොඳ එළවලුවක් ගන්න පුළුවන් අපිට. ඉතින් ඒ වගේම උතන අපි හිටවගත්ත බණ්ඩක්ක කවර 4ක් විතර තියෙනවා. ඒ හොඳටම ඇති අපිට අස්සන්න. ඉතින් මේකේ වැඩි පළ තියෙනවා ගලවන්න පුළුවන්. විශේෂම කාරණේ උතන අපි විශේෂ මේ මම බැලුවා මේ පොඩ්ඩක් කියන්නේ අත්හදා වැලීමකට එක මේ පොඩ කැරට් එකක් හිටවන. ඉතින් අයින දිගේ ඔය පෝච්චි වල හිටවලා තියෙන කැරට්. ඉතින් මේ විශේෂයෙන්ම කාරණේ කියනවා කාබනික් පොහොර තමයි යොදාගත්තේ. ගොම පොහොර, කොළරොඩු එතම ගෙවත්තේ හදාගත්ත කාබනික් පොහොර ටික තමයි. ඉතින් උතන තියෙනවා වැරණිය මිරිස් ටිකක් හිටවගෙන. ඒ වගේම බටු පැල හිටවගෙන තියෙනවා. බටු පැල 5ක් 6ක්. ඉතින් හොඳටම ඇති. ඒ අතරට බාබැන්ඩේජ් යමල් මේ හැමදේම මේ ගෙවත්තේ අපි හදාගෙන තියෙනවා. විශේෂයෙන්ම ඔය යට තියෙන්නේ මේ පොඩි කොන්ක්‍රීට් එකක් නැත්නම් සිමෙන්ති දාලා තියෙන. ඉතින් ඒ මත තමයි ඔය මේවා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට තට්ටු නිවාසයක් වෙන්න පුළුවන්. ඒ වගේම උඩු මහලක් තියෙන නිවාසයක් වෙන්න බෑ. ඉතින් ඔයාලට ගෙවත්තේ මේ විදිහට වගා කරන්න පුළුවන්. මේ වගේ මල් පෝච්චි වල ඒ වගේම ප්ලාස්ටික් මල් පෝච්චි වල පොඩි බදුන් වල මේවා වගා කරගන්න පුළුවන්. හැමදේම. ඉතින් මේ ගෙදර මේකේ වශයෙන් විසින් තොරව ආහාරයක් ගන්න, පිට ආත්ම තෘප්තියක් ලබා ගන්න, මානසික නිදහස ලබා ගන්න. ඉතින් ගෙවත්තේ වගා කරන්න. ඉතින් නිම අඩුපාඩුයි මේ වැඩේ කරන්න පුළුවන්. ලස්සන පෙරි බාවෙන් දෙසෙමල් පිටිපස්සේ පේනවා. හරි සුන්දර දර්ශනයක්. ඉතින් උදේට එනකොට මේ වගේ කරල් ගෙඩි මේ අස්සන්න දකින්නට තියෙන සතුට කියලා දෙන්න කරන්න බෑ. ඒ වගේම අපි හිටවගත්ත මේ තක්කලිත් ඔයගොල්ලෝ දකින්නේ තක්කලිත් හිටගෙන තියෙනවා. ඔය තියෙන ගෙඩි ගෝවා ටික අපි හිටවගත්තා. ඉතින් මේ බලමු ඉතින් මේවා වර්ධනය වෙලා අස්සන්න ඉන්න කාලේ මේ ගෙවත්තේ සුන්දරත්වය වැඩි වෙයි. විශේෂ තාක්ෂණය ගොඩක් දේවල් මහන්සි වෙනවා. කාර්යකාරී කටයුතු නිසා මට හැමදේකම මේ වගේ නැතිවත් දෙන්න බෑ. ඉතින් බලමු මේ ගෙවත් ඉස්සරහට කොහොම වේද කියලා. ඉස්සරහට යන්න පුළුවන් බෝච්චි තියෙනවා, මාළු මිරිස් තියෙනවා, වැරණේ මිරිස් තියෙනවා, කොච්චි තියෙනවා. ඉතින් මාළු මිරිස් ටිකක් හිටවගෙන තියෙන්නේ. ඊට පස්සේ ওই පැත්තේ මේ බෝංචි තියෙනවා. ඒ අයිනෙන් තියෙනවා විශේෂයෙන්ම මේ මෑකරල් හිටවගෙන. ඒ වගේම කොච්චි ටිකක් නයි කොච්චි ටිකක් හිටවගෙන තියෙනවා. ඒක බුලත් පෙලක් හිටවගෙන තියෙනවා. මේ හැමදේම මේ ගෙවත්තේ අංග සම්පූර්ණ වෙලා තියෙනවා. ඔය අයින දෙකේ තියෙන පිච්ච ඔය තියෙන්නේ මේ මණුවක්ක. මණුවක්ක පල්ලෙන් හිටවගත්ත දෙලුම් ගහ තියෙනවා. ඉතින් පුංචි කුරුළු කූඩු තියෙනවා. අර සුන්දර මේ වටපිටාවක් ස්වභාවික පරිසරයක් නිර්මාණය කරගමින් යනවා. ඒ කියන්නේ කුරුල්ලෝ ලාස්ලීනු මයි මේ එතකොට පුංචි කොණ්ඩ කුරුල්ල එන හැම සතෙක්ම මේකට එනවා. ඔය තියෙන කොච්චි පැල ටික. ඒ වගේම ඉස්සර ඔය පන්දලමක් දානවා තාත්තලා මේවා කරගෙන. එතකොට මෑකරල් හිටවල තියෙනවා. ඔය එතන තියෙනවා කොච්චි මාළු මිරිස්. ඔය තියෙන වැටකොළු මේ තියෙන වැටකොළුයි මේ කරවිලා යන්න හන්න පන්දලම. එතන වැටකොළු තියෙනවා කරවිලා තියෙනවා. ඉතින් හැමදේම මේ ගෙවත්තේ අංග සම්පූර්ණ වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට මේ කියනවනම් මේකේ මාරම ආත්ම තෘප්තියක්. ඒ කියන්නේ මානසික නිදහසක වශයෙන් විසින්තර විශ්වාසයෙන් ගන්න පුළුවන් ආහාරයක් ගන්න පුළුවන් කියන එකම වටිනවා. ඉතින් ඔයගොල්ලෝ ගෙවත් ඉනකොට තියෙන භූමිය පර්චේස් එකට දෙකට කියලා පොඩි හරි පැලයක් වගා කරගන්න තියෙනවා. අඩු ගානේ කුඩු බඩුවක් හරි මොකද රම්පේ කරපිංච පැලයක් හරි. එතන තියෙනවා මාළු මිරිස් ඒ වගේම කොච්චි. තාල් ඉතින් හැමදේම මේ පොඩ වගා කරන. එතන තියෙන ඔය තියෙන වැටකොළු පැල කාලේ. ඔක වැටකොළු ඒ වගේම උතර කියන කරවිල පැල කාලේ අයින දිගේ මේ කර ඔය තියෙන්නේ ඇට් ඒරියා. මාරම සුන්දරයි මේ මල්. ඉතින් හරි ඖෂධීය ගුණයක් තියෙනවා. ඔය තියෙන්නේ මාදම්. මම කන්නගෙනවා මාදම් වගේ. ඉතින් ඒකේ ඇට ටිකක් හිටවුවා. ඒක පැලයක් හොඳටම සරුවට හැද්ද කියලා තියෙනවා. ඔය තියෙන්නේ මාදම්. දැකලා නැති අය මේ විල්පත්තුව කැලේ එහෙම තියෙනවා. මුලතිව් පැත්තේ එහෙම හොඳට හැදෙනවා. එහෙන් තමයි ගොඩක් වෙලාට ගෙනලා මෙහෙ විකුණනවා. ඒ ලියලි කලාපේ හැදෙන. ඉතින් හොඳට ගහ සරුවට හැදලා තියෙන. ඉතින් ඔය අයින දිගේ තියෙනවා මේ කරල් හිටවලා මාදම් ගහ තියෙන අපි ඇට් ඒරියා ගහ. ඒ වගේ දේවලුත් මේ කිවත්තේ තියෙන පුංචි කුරුළු කූඩු හදනවා මේ අවස්සේ. හරි සුන්දරයි. එතනක් තියෙනවා අපි මිරිස් මේ අවු මිරිස් වගේක් හිටවලා තියෙනවා. මේ කහ ටිකක් තියෙන කහනම් ගලව ගන්න තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. එහා පැත්තේ මේ හිටවලා තියෙනවා. හරි ඇන්තූරියන් ටිකක් හිටවලා ඉන්නවා. ඉතින් ඔය ඈතින් පේන අපේ බව්වා
එයාත් ඉතින් මේ ගෙවත් වලට එනකොට පොඩ්ඩක් කරදර කරනවා ඇඟට පැනලා. හරි සුන්දර චරිතයක්. ඉතින් අපේ පවුල් සමාජිකෙක් වගේ තමයි මෙයාත්. ඔය තියෙන බුලත් ඉතින් බුලත් කියන හොඳ ආර්ථික වටිනාකමක් දෙනවා. මගේ වීඩියෝ එකකුත් තියෙනවා. බුලත් 30ක් විතර කඩා ගන්න පුළුවන් හරියට හැදුනොත් මේ බුලත් වලකි. ඉතින් මේ තියෙන්නේ ආයෙ හිටව ගත්ත බුලත් කෝල්ඩ් කීපයක්. ඒවත් දැන් පළදාව නෙලා ගන්න පුළුවන් ආකාරයට හැදලා තිනවා. එහා පැත්තෙන් කිලියල ගස් ටිකක් පේනවා. ඉතින් හැම දෙයක්ම මේකෙන් කියාත්තේ තියෙනවා. එතන මඤ්ඤොක්ක පඳුරු ටිකක් තියෙනවා. දැන් බලා ගන්න පුළුවන් ඉස්සරහේ තව හිටවල තියෙනවා මඤ්ඤොක්ක. ඉතින් මඤ්ඤොක්ක කොළ මැල්ලුම කියන්නේ මාර්මී ඖෂධීය ගුණයක් දෙන දෙයක්. අඩු ගන්න අල නැත්තම් කොළ ටිකක් හරි කන්න පුළුවන් මැල්ලුමට හරි. ඉතින් ඔය තියෙන මඤ්ඤොක්ක හිටවගෙන මේකේ වැඩේ තියෙන වඳුර ඇවිල්ලා මේ වගේ රිකිලි කඩන් යනවා. හරි කරදරයක් මේක. ඉතින් මේ ඔය තියෙන මඤ්ඤොක්ක මේකේ කොළ මැල්ලුම මාරම ගුණයි. මේ කැන්සර් වලටත් හොඳයි කියලා තියෙනවා. මේ කියන්නේ ප්‍රතිශක්තිකරණය තියෙන ප්‍රතිඔක්ෂිකාර තියෙනවා කියලා කියනවා. ඉතින් ඔය තියෙන කිරි හබර්ල ඒ වගේ මොකක් උඩට පෙන්නනවා මගේ වීඩියෝ එකත් ඇති මේ තියෙන කොළ කන හබර්ල జాතියක්. ඔය තියෙන ඔය කොළ කනවා. මේ මැල්ලු මේ මාළු වගේ හදලා කනවා. රම්පේ ගහක් අපේ හල්තාගෙන තියෙනවා. ඉතින් ඒ වගේම කරපිංච ගහ තියෙනවා. ඊට පස්සේ නාරං ගහ තියෙනවා. මැල්ලුම් තියෙනවා නම් අපේ ජපන් බටු. ඒ වගේම මේ මෙතන තියෙනවා අපේ කතුරුමුංග. මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් කොම්පොස්ට් ටික තියෙනවා හදාගත්තේ. මේවා තමයි ඔය යොදන්නේ ඔයට. අහක් යන අතු ගාලා දාන ටික. ඉතින් ආයෙත් අපේ ඔය බණ්ඩක්ක ගස් ටික තියෙනවා. ඇවිල්ලා මේ බණ්ඩක්ක ගස් ටික ඒකට බටු ගස් ටික බටු හිටවල තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් කරන්නේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් තාම පන්දලම දාගෙන ඉන්නේ. ඉතින් අලුත් වීඩියෝෙන් ආයෙ හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකේ හොඳයි කියලා හිතනවා නම් channel එක subscribe කරන්න කියලා ඔයගොල්ලන්ට කියනවා. කමෙන්ට් එකක් දාලා යන්න. ගිහින් එන්න.